ඔස්ට්‍රේලියාව පසුගිය වසර 5 තුළ අපනෑනය කළ ගෑස් ප්‍රමාණය දේශීය අවශ්‍යතා සඳහා වසර 22කට ප්‍රමාණවත් බව නව වාර්තාවක් මගින් හෙළි වී තිබෙනවා. ඒ අතරතුර ගෑස් මිල ගණන් ඉහළ යාම සහ හිඟයන් පිළිබඳ අනතුරු ඇඟවීම් දිගටම පැවති බව වාර්තා වන අතර ඔස්ට්‍රේලියානුවන් ගෑස් සඳහා ඇමරිකාව, රුසියාව සහ කතාර් වැනි රටවලට වඩා 4 ගුණයකින් වැඩි මුදල් ගෙවන බවද සඳහන් වනවා. අඩු වියදම් සහිත ගෑස් බොහෝ දුරට අපනයනය කරමින් පරිසරයට හානිකර අධික වියදම් ගෑස් දේශීයව භාවිතා කරන බවයි විශ්ලේෂණය පෙන්වන්නේ. 2023-24 දී ඔස්ට්‍රේලියාවේ නිස්සාරණය කරන ලද සියලුම ස්වභාවික ගෑස් වලින් 83%ක් අපනයන කර්මාන්තයට භාවිතා කර තිබෙනවා. මේ අතර ගෑස් විශාල වශයෙන් අපනයනය කිරීම ජාතික ආරක්ෂාවට අනතුරක් බව රාජකීය ගුවන් හමුදාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධානී ජෝන් බැක්බර්න් පවසනවා. ඔස්ට්‍රේලියාවට ජාතික ආරක්ෂක උපාය භාරයක් සහ ජාතික අවදානම් පක්ෂේරුවක් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. මේ අතර අධික ගෑස් මිල නිෂ්පාදන ජනතාවගේ පෞල් ජීවිතයට විශාල ගැටලුවක් බවයි වෙල්ඩ් ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක ජෙෆ් ක්‍රිටෙන්ඩන් අනතුරු අඟවන්නේ. කෙසේ වෙතත් රජයේ ගෑස් අපනයන ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීම ඔස්ට්‍රේලියාවේ බලශක්ති ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.